ද ඉලෙක්ට්‍රික් ස්ටේට් ෆිල්ම් එක 2025 අවුරුද්දේ රිලීස් කරපු ඇමරිකන් සයන්ස් ෆික්ෂන් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එක ඔයාලට දැන් Netflix එකෙන් බලන්න පුළුවන් වගේම මේකේ වෙබ් පිටපතුත් නිකුත් වෙලා තියෙන්නේ. කතාවේ ප්‍රධාන චරිතය වෙන මිචෙල් ග්‍රීන්ගේ සහෝදරයා ක්‍රිස්ටෝෆර් එහෙම නැත්නම් ක්‍රිස් සහ දෙමව්පියන් රියා අනතුරින් සමුගන්නවා. ඊට පස්සේ මිචෙල් වැඩෙන්නේ ෆොස්ටර් හවුස් එකක වෙන පේරන්ට් කෙනෙක් යටතේ. අවුරුදු 4කට පස්සේ මෙයාගේ මල්ලි කිඩ් කොස්මෝ රොබෝ කෙනෙක් විදියට මෙයාව හොයාගෙන එනවා. ඒ වෙනකොට තියෙන ටෙක්නොලොජි එකත් එක්ක මිනිස්සෙක්ට තමන්ගේ මොලේ ලොජිකලි වෙන් කරලා එක කොටසකින් රොබෝ කෙනෙක් පාලනය කරන්න පුළුවන් වගේම අනෙක් කොටසෙන් තමන්ට වෙනත් වැඩකට යොමු වෙන්න පුළුවන් විදිහේ ටෙක්නොලොජි එකක් තමයි තියෙන්නේ. ඉතින් මිචෙල් හිතන්නේ එයාගේ මල්ලි වෙන කොහේ හරි ඉඳන් රොබෝ පාලනය කරනවා වගේ දෙයක්. ඒත් එයාගේ මල්ලිගේ මතකයේ විතරයි මේ රොබෝවේ තියෙන්නේ. මුලින් මිචෙල් මේක විශ්වාස කරේ නෑ. මොකද එයාගේ මල්ලි මැරුණ නිසා. රොබෝ ආගමනේ ඉගිවලින් මෙයා තේරුම් ගන්නවා ඒ ඉන්නේ එයාගෙන් නැති වුණ මල්ලි කියලා. ක්‍රිස්ටෝෆර් ඉන්න රොබෝ තහනම් රොබෝ කෙනෙක්. රොබෝ සහ මිනිස්සු යුද්ධයෙන් පස්සේ රොබෝල තහනම් කරලා දානවා. මේ තහනමට යටත් වෙන මේ රොබෝව අල්ලන්න වෙනම තවත් රොබෝ කෙනෙක් එනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මිචෙල්නුයි ක්‍රිස්ටෝෆර්ගේ ජර්නි එකේදී හම්බ වෙනවා අපි කවුරුත් ආස ක්‍රිස් පැට් නළුවා එයාගේ රොබෝ සංගයත් එක්ක. ඒ වගේ මේ වෙනකොට ප්‍රසිද්ධ නළුවෙක් වෙන වියට්නාම් ජාතික ඇමරිකන් නළු කේහෙක් වාන් ඩොක්ටර් ක්ලාක් විදියට රඟපානවා. කොහොම හරි මිචෙල්ට එයාගේ මල්ලිගේ බොඩි එක හම්බ වෙනවා. ඉතින් මිචෙල් සහ එයාගේ මල්ලි නියුරෝක්‍රාස්ටර් එකෙන් සම්බන්ධ වෙලා එයාලගේ අදහස් බෙදා ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කතාවේ තියේදී ක්‍රිස්ටෝෆර් කියන්නේ විශේෂ ළමෙක්. එයා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඩොක්ටර්ස්ලා හඳුනා ගන්නවා එයාගේ බ්‍රේන් එක විශේෂයි කියලා. ක්‍රිස්ටෝෆර්ගේ බ්‍රේන් එක යූස් කරලා රොබෝ කන්ට්‍රෝල් කරන නියුරෝකාස්ටර් ටෙක්නොලොජි එකේ සෙන්ට්‍රල් යුනිට් එක හරියට නිකන් කම්පියුටර් එක ප්‍රොසෙසර් එකක් විදියට පාවිච්චි කරනවා. ඉතින් ඒ දේ පාවිච්චි කර තමා මේ මිනිස් රොබෝ යුද්ධය දිනන්න පුළුවන් වෙලා තියෙන්නේ. ක්‍රිස්ටෝෆර් එයාගේ මතකයේ විතරක් මේ සිස්ටම් එකේ weak point firewall bypass කරලා තමයි කිඩ් කොස්මෝ රොබෝට සම්බන්ධ කරගන්නේ. ඉතින් එතනදී වෙන්නේ හරියට එයාගේ මනස ට්‍රාන්ස්ෆර් කරා වගේ වැඩක්. කොහොම හරි ක්‍රිස්ටෝෆර්නුයි මිචෙල්ගේ නියුරෝකාස්ට් එකෙන් සම්බන්ධ වෙලා කතා කරන එකේදී ක්‍රිස්ටෝෆර් එතනදී කියනවා එයා නිසා මේ ලෝකයට වෙලා තියෙන අයහපත ගැන. ඒ නිසා එයාව ඇත්තටම නැති වෙන්න ඕන කියන දේ එතනින් එයාට කියනවා. ඉතින් මේ දේ නිසා මේ දෙයින් ගැලවෙන්න ඕන නිසා ක්‍රිස්ටෝෆර් ඉල්ලන්නේ එයාගේ අක්කගෙන් එයාගේ ලයිෆ් සපෝට් සිස්ටම් එක අක්‍රිය කරන්න කියලා. ඉතින් මේ කතාව ඔයාලත් අනිවාර්යෙන් බලන්න ලස්සන කතාවක්. ගෙදර අය එක්ක බලන්න පුළුවන් කතාවක් වගේ මූවි එකේ පික්චර්ස් ඇන්ඩ් කලර්ස් ලස්සනට අරන් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම සමුගන්න ඔයාලව අලුත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.